ගෙදර ඉන්න කාලේ මට උනුන්නේ ගෙදරින් ඈතට දුවන්න. ගෙදර කොයිතරම් ආදරේ පිරීලා තිබුණත් හුඟක් කාලෙත් තිස්සේ මම හින දැක්කා මගේ විතරක් වුණ හුදකලා ජීවිතයක් ගැන. ඇත්ත. මම හිතුව තරම් මේ ජීවිතේ සැනසීමයි. ඒත් දැන් සමහර වෙලාවට මට හිතෙනවා ආයෙම ගෙදර යන්න. ඊට පස්සේ හම්මා අදලා දෙන දෙයක් කාලා මොනවත්ම කියන වද නොවි ඔහි කාලෙ ගෙවන්න දෙන්න. ඇත්තටම මට දැනෙන විදියට මිනිස්සෙක්ට වගවීම් ගැන වද නොවි ඉන්න පුළුවන් ගෙදර ඉන්න කාලේ විතරයි. ගෙදරින් එළියට ආවට පස්සේ හැම මොහොතකම හිතන්න දෙයක් තියෙනවා. සරලවම බ්‍රේන් එක ඕෆ් කරන්න පුළුවන් මොමන්ට්ස් ගෙදරින් එළියට ආවට පස්සේ ලැබෙන්නේ. ආයෙම ඒ සුරක්ෂිත හැඟීම් විඳින්න වගවීම් නැතුව ජීවත් වෙන්න නම් ගෙදර යන්න ඕනි. ඒත් ගෙදරින් එළියට ආපු මිනිස්සෙක්ට ආයි කිසිම දවසක ඒ හැඟීම් සදාකාලික අයිති කරගන්න වෙන්නෙම නැහැ. ගින් ආයේ එන්න වෙනවා. ඉතින් මම හිතනවා හුඟක් මාන්සි වුණාම ටික දවසකට ගින් එන්න පුළුවන් වෙන උණුහුම් ගෙදරක් තියෙන එක මදේ කියලා. මීට තාරා සමහර විට මට ආයේ සදාකාලික ගෙදරක් මුණ ගැහිවි. එක්තරා මිනිසෙකගේ හදවතේ